දකුණු අප්‍රිකාවේ බුකිනා ෆාසෝ ජනාධිපති කැප්ටන් ඉබ්‍රහීම් ටෝරේ අද ලෝකයේ අවධානය දිනාගත් නායකයෙක්. අවුරුදු 37ක තරුණ නායකයා පෙරලිකාර වැඩසටහන් විශාල ප්‍රමාණයක් බුකිනාවේ ජනතාවගේ දියුණුව වෙනුවෙන් ආරම්භ කරලා තියෙනවා. අද කතා කරන්න යන්නේ ඔහු ආරම්භ කරපු එක් සුවිශේෂී වැඩසටහනක් පිළිබඳව. ඒ තමයි බුකිනාවේ තරුණ තරුණියන් තෝරාගෙන ඔවුන්ට කෘෂිකර්මය පිළිබඳ පුහුණුව ලබා දී ඔවුන් හරහා නව ගොවිපළවල් ආරම්භ කරන්න ජනාධිපති තීරණය කරලා තියෙනවා. එම තරුණ තරුණියන් 2000කගේ විසරෑමේ උත්සවයේදී ජනාධිපති ඉබ්‍රහීම් ටෝරේ මෙහෙම කියනවා. කුසගින්නෙන් පෙළෙන මිනිහෙක් නිදහස් මිනිහෙක් නෙවෙයි. අපට වගා කළ හැකි ඉඩම් ඕනතරම් තිබෙනවා. තරුණයන් කෘෂිකර්මාන්තයේ යෙදිය යුතුයි. මේ උතුම් වෘත්තිය දුප්පතුන්ගේ එකක් ලෙස බොහෝ කාලයක සිට සැලකනවා. අපි එය වෙනස් කළ යුතුයි. මේ තමයි මාස 3ක පුහුණුව ලැබූ තරුණ තරුණියන් විසිරෑමේ උත්සවයේදී ඉබ්‍රහීම් ටෝරේ එම තරුණ තරුණියන්ට කරපු කතාවේ කිව්වේ. මේ වැඩපිළිවෙල ගැන පොඩ්ඩක් කරුණු හොයලා බලමු. කෘෂිකාර්මික නිෂ්පාදන හා ආහාර ස්වයංපෝෂිතභාවය වෙනුවෙන් බුකිනාව ආරම්භ කරලා තියෙන මේ වැඩපිළිවෙලට අනුව තරුණ තරුණියන්ට නවීන කෘෂිකර්මාන්තය පිළිබඳව මාස 3ක පුහුණුවක් ලබා දීලා තියෙනවා. ඒ වගේම 2025 වර්ෂයේ අවසන් වෙනකොට තරුණ තරුණියන් 8000ක් පුහුණු කරන්න නියමිතයි. මේ 8000ම අලුත් ගොවිපළවල් ආරම්භ කිරීම සඳහා යෙදවීමට සැලසුම් කරලා ඉවරයි. අත වශයෙන් මේක බුකිනාවේ කෘෂිකර්මාන්තයේ නැවුම් පෙරලියක් කියලා කියන්න පුළුවන්. මේ තරුණ තරුණියන් බුකිනාවේ තියෙන පාලන ප්‍රදේශ ඒවට කියනවා නගර සභා කියලා. මේ නගර සභා බල ප්‍රදේශ 340ක් නියෝජන වෙන පරිදි තෝරාගෙන තියෙනවා. ආසන්න වශයෙන් එක් නගර බල ප්‍රදේශයකින් 25 දෙනෙක් වගේ. ඒ වගේම මේ පුහුණුව ලැබපු තරුණ තරුණියන්ගේ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් එක් නගර සභාවකින් හෙක්ටයාර් 12.5ක ඉඩම් ප්‍රමාණයක් දැනටමත් වෙන් කරලා තියෙනවා. ඒ අනුව 2025 අවුරුද්ද අවසන් වෙනකොට හෙක්ටයාර් 4000ක්. ඒ කියන්නේ අක්කර 10000ක් නවීන කෘෂිකාර්මික භූමි බවට පත් කරන්න කැප්ටන් ඉබ්‍රහීම් ටෝරේ ඉලක්ක කරලා තියෙනවා. මොනවාද මේ තරුණ තරුණියන්ට දුන්න පුහුණුව? භෝග වගාව, මත්ස්‍ය වගාව, ඒ වගේම කෘෂිකාර්මික යන්ත්‍ර සූත්‍ර හසුරුවන්න පුහුණුවෙන් ලැබලා දීලා තියෙනවා. ඇත්තට මේ මාස 3ක පුහුණුව පළමු පියවර විතරයි. මේගොල්ලන්ට උපාධි සහතිකය දක්වා අඛණ්ඩ පුහුණු වීමක් ලබා දීමට බුකිනාවේ ආණ්ඩුව තීරණය කරලා තියෙනවා. දැන් බුකිනාවේ ජනාධිපති කැප්ටන් ඉබ්‍රහීම් ටෝරේ අවුරුදු 2කට වැඩි කාලයක් තමයි බලයට ඇවිල්ලා. ඔය ඇත්තටම බලයට ආවේ 2022 ඔක්තෝබර් 6 වෙනිදා. හැබැයි මේ කෙටි කාලය තුල ඔහු ලෝකේම දැඩි අවධානයට යොමු වෙන විදිහට තමන්ගේ රට සංවර්ධනය කිරීමට කටයුතු කරලා තියෙනවා. අත් වශයෙන්ම ඔහු අරමුණක් ඇතුව තමයි වැඩ කරන්නේ. සහ රට මෙහෙවන්නේ. ඔහුගේ මේ වැඩ කලාව නිසාම දේශපාලන විචාරකයන් කියනවා දැන් රටක් සංවර්ධනය කරන්න අවුරුදු 5ක්ම අවශ්‍ය නැහැ. මොකද ඉබ්‍රහීම් ටෝරේ අවුරුදු 2 යනකොට බොහෝ පෙරලින් බුකිනාවේ රට තුර ආරම්භ කරලා තියෙන නිසා. ඒක පැත්තක්. අතරම ටෝරේගේ නායකත්ව සලකුණවන්නේ එහෙම නැත්නම් ලක්ෂණේ වන්නේ ඔහු තමන් කරන්න ඕනි මොකක්ද කියලා හරියටම තෝරාගෙන තියෙනවා. මේක ඔහුගේ වචනෙන් කියනවා නම් ජනතාවගෙන් 10න් 9ක්ම මහ පොළොවත් එක්ක ජීවත් වෙන රටක සංවර්ධනය වුන් අමතක කරලා හිතන්න පුළුවන්. ඒ අනුව තමයි කෘෂිකාර්මික නිෂ්පාදනය සහ ආහාර ස්වයංපෝෂිතභාවය වෙනුවෙන් ඔහු සුවිශාල වැඩ කොටසක් ආරම්භ කරලා තියෙනවා. ඉබ්‍රහීම් ටෝරේ මේ මහ පොළොවත් එක්ක ඔට්ටුවලලා ජීවත් වෙනවා කියලා කියන්නේ ගොවිතැනින් කෘෂිකර්මාන්තයෙන්. රටේ 10 දෙනෙක් ගත්තොත් 9 දෙනෙක්ම කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙනවා කියන එකයි මේ කිව්වේ. ලංකාවෙත් ඒ වගේම තමයි. මේ කෘෂිකාර්මික වැඩපිළිවෙල ආරම්භ කරන්න කලින් ටෝරේ ප්‍රාන්ක් බිලියන 78ක් වියදම් කරලා උපකරණ ගන්නවා. එහෙම නැත්නම් ට්‍රැක්ටර්, වතුර මෝටර්, තව නවීන කෘෂිකර්ම උපකරණ, බෙහෙත්, පොහොර මේ හැම දෙයක්ම ඔහු වේලසෙනින් ගෙන්නවා. ඊට සමාන්තරව රට පුරාම ඉන්න තරුණ තරුණියන් බඳවාගෙන 8000ක් බඳවාගෙන ඔවුන්ට පුහුණු වීම ආරම්භ කරා. ඒ අතර නගර සභා එහෙම නැත්නම් ඔවුන්ගේ ප්‍රාදේශීය බල ප්‍රදේශ 340න් එකකින් හෙක්ටයාර් 12.5ක් ගානේ තෝරාගෙන ඉඩම් වෙන් කරලා අක්කර 10000ක් 2025 අවුරුද්දේ අවසන් වෙනකොට අලුතින් ගොවි බිම් බවට පත් කළ යුතුයි කියලා තීරණය කරලා. ඒ ප්‍රාදේශීය බල සභාවන්ට ඉලක්කයක් දීලා තියෙනවා. ඒ වගේම ළඟදී ටෝරේ හරි අපූර්ව දෙයක් කරා. බුකිනාවේ පුච්චලක ඉඩම් අයිතිය අහෝසි කරලා සියලුම ඉඩම් රජය සතු කරා. මේක ඇත්තටම ඉඩම් පෙරලියක්. මේකෙන් අදහස් වෙන්නේ පුච්චලික ව්‍යාපාරිකයන්ට පුච්චලික කෘෂිකාර්මයේ යෙදෙන අයට තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න තහනම් කරා කියන එකට. ඔහු ඒකට ඉඩස් කඩ සලසලා තියෙනවා. මේ ඉඩම් පෙරලිය පිළිබඳව වෙනම වීඩියෝකින් අපි කතා කරමු. දැන් අපි කතා කරන්නේ මේ ගොවිපළේ පෙරලිය පිළිබඳව. අත වශයෙන් මේ විදිහට සැලසුම් සහගතව තෝරලා ඒ අනුව තමයි පළවෙනි කණ්ඩායම 2000කගේ තරුණ තරුණියන්ගේ කණ්ඩායම දැන් සත්‍ය දෙකකට කලින් විසුරුවා හැරීම සිද්ධ කළේ. අත වශයෙන්ම ලංකාවෙත් 80ක් කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙනවා. අපේ මිනිස්සු ඒ කියන්නේ 10 දෙනෙක් ගත්තොත් 8 දෙනෙක් මහ පොළොවත් එක්ක ඔට්ටුවලලා තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා ඇත්තටම
අපේ රටේ සංවර්ධනය ගැන හිතනවා නම් කවුරු හරි කල්පනා කරනවා නම් මේ කුෂිකර්මාන්තයෙන් ජීවත් වෙන මිනිසුන් ගැන අමතක කරලා රටේ සංවර්ධනය ගැන හිතන්න බෑ. අතවශ්‍යම රටේ ස්වෛරීභාවය කියලා කියන්නේ ආහාර ස්වයං පෝෂිතභාවය. ඒක තමයි අංක 1 පළමු පියවර. බුකනායක කැප්ටන් ඉබ්‍රහීම් ටෝරේ තමන්ගේ රට යටත් විජිතයෙන් අධිරාජ්‍යවාදයෙන් නිදහස් කර ගැනීම පළමු පියවර විදිහට ආහාර ස්වයං පෝෂිතභාවය වෙනුවෙන් ඉතා වෙහෙසලා ඉලක්ක සහගතව වැඩ කරමින් ඉන්නවා. මේක අපිටත් ඉගෙන ගන්න පුළුවන් අගනා පාඩමක්.